ව්‍යාපාරයක් සහ බ්‍රෑන්ඩ් එකක් අතර වෙනස දන්නවද? ව්‍යාපාරයක මූලික අරමුණ වෙන්නේ භාණ්ඩ හා සේවා අලෙවි කරන එක. ඔයා මොනවද කරන්නේ? පාරිභෝගිකයා මොනවද කරන්නේ? හරි. ඒ වෙනුවෙන් අපි සහයෝගය දෙනවා. වගේ පටු අර්ථයක් තමයි ව්‍යාපාරයක් තුලින් සිද්ධ වෙන්නේ. හැබැයි බ්‍රෑන්ඩ් එකක් කියලා කියන්නේ ඊට වඩා වෙනස් ගැඹුරු අර්ථයක්. ඔයා පවතින්නේ ඇයි කියන කාරණාවට තමයි ඔවුන් පිළිතුරු දෙන්නේ. ඊළඟ කාරණාව තමයි අපි බ්‍රෑන්ඩ් එකක් සහ ව්‍යාපාරයක් හඳුනගන්නේ කොහොමද? ව්‍යාපාරයක් හඳුනගන්නේ ඒ නමින්. හැබැයි බ්‍රෑන්ඩ් එකක් හඳුනගන්නේ ඒ නමින් විතරක්ම නෙවෙයි, ඒ බ්‍රෑන්ඩ් එකෙන් අපිට ලැබෙන පාරිභෝගිකින් ලැබෙන සුවිශේෂී හැඟීමෙනුත් අපිට පුළුවන් බ්‍රෑන්ඩ් එකක් හඳුනගන්න. ඊළඟ කාරණාව තමයි මිල තීරණය කිරීමේ බලය. සාමාන්‍යයෙන් ව්‍යාපාරයක මිල තීරණය කරන්නේ අනිත් තරඟකරුවන්ගේ මිලත් එක්ක සංසන්දනය කළා ඊට සාපේක්ෂව තමන්ගේ මිල තීරණය කරනවා. හැබැයි බ්‍රෑන්ඩ් එක මිල තීරණය කරන්නේ ඒ බ්‍රෑන්ඩ් එක අයිති කෙනාම තමයි. ඔවුන්ට අනිත් තරඟකරුවන් නැහැ. ඔවුන්ගේ බ්‍රෑන්ඩ් එකට තියෙන අවයානස් එක, වැලියු එක, පාරිභෝගිකින් ඒ සම්බන්ධයෙන් තියෙන කැමැත්ත මත ඕනෑම මිලක් තීරණය කිරීමේ බලය බ්‍රෑන්ඩ් එකකට තියෙනවා. ඒකම බ්‍රෑන්ඩ් එකක් මිලට ගන්නේ ඒක ගන්න වෙන නිසා නෙවෙයි. ඒක ගන්න මිනිස්සු ආස නිසා. අනිත් කාරණාව තමයි පාරිභෝගික පක්ෂපාතීත්වය. ව්‍යාපාරයකට ඉන්න සාමාන්‍ය පාරිභෝගික පිරිසක්. ඔයාගේ ව්‍යාපාරය වැහුවොත් ඔවුන් වෙන ව්‍යාපාරයකින් අදාළ භාණ්ඩය මිලට ගන්නවා. හැබැයි බ්‍රෑන්ඩ් එකක් හදන ඔයාට ඉන්නේ සාමාන්‍ය පාරිභෝගික පිරිසක් නෙවෙයි. ඔයාට ආදරය කරන, ඔයාට හානියක් වෙනවට කැමති නැති, ඔයාව ආරක්ෂා කරන, ඔයාගේ බ්‍රෑන්ඩ් එකට ආස, ඔයා ගැන අනිත් හැමෝටම කියනවා මේ බ්‍රෑන්ඩ් එක මරු, අපි පාවිච්චි කරන්නේ මේ බ්‍රෑන්ඩ් එක කියලා. ඔයා ගැන පොසිටිව්ලි රෙකමන්ඩ් කරනවා. ඔයා බ්‍රෑන්ඩ් එකක් නම් කරන්නේ. අනිත් කරුණ තමයි ස්ථාවරත්වය. ස්ථාවරත්වය කියලා කියන්නේ ව්‍යාපාරයක් වැඩ කරන්නේ ඔවුන්ට කැමති වෙලාවට, ඔවුන්ට පහසු වෙලාවට. හැබැයි සන්නාමයක් පෙනී සිටින්නේ ඔවුන්ට කැමති වෙලාවට නෙවෙයි, හැම තැනදීම එකම විදියට ඔයා වෙනුවෙන් පෙනී සිටිනවා. පුංචි උදාහරණයක් කියන්නම්කෝ. අපි කොහේ හරි ඈත පළාතකට ගියොත්, කොළඹින් පිට පළාතකට ගියත්, ඔයාලට භාණ්ඩයක් මිලදී ගන්න අවශ්‍යයි නම් එකම ක්වොලිටි එකේ මිලදී ගන්න ඔබ සාමාන්‍ය ජනප්‍රිය සුපිරි වෙළඳසැලකට ගොඩ වෙනවා. මොකද ඒ සුපිරි වෙළඳසැල් ජාලේ ඕනෑම ශාඛාවක ඕනෑම ප්‍රොඩක්ට් එකක් එකම ක්වොලිටි එකෙන් එකම මිල ගාණක් යටදී තියෙන බව ඔබ විශ්වාස කරන නිසා. හැබැයි ප්‍රදේශයෙන් ප්‍රදේශයට සාමාන්‍ය ව්‍යාපාරයක් ගත්තොත් ඔවුන්ගේ මිල ගණන්, ප්‍රොඩක්ට් වල ක්වොලිටි එක වෙනස්. ඔවුන් කරන්නේ ව්‍යාපාර, මම අර කිව්ව සුපර් මාකට් කරන්නේ බ්‍රෑන්ඩ් එකක්. අනිත් කාරණාව තමයි ෆීලිංස්, හැඟීම්. ව්‍යාපාරයක් කතා කරන්නේ තමන්ගේ නිෂ්පාදනයේ තියෙන ෆීචර්ස් ගැන. හැබැයි බ්‍රෑන්ඩ් එකක් කතා කරන්නේ තමන්ගේ නිෂ්පාදනය ගැනීමෙන් පාරිභෝගිකයන්ට දැනෙන හැඟීම. අනිත් කාරණාව තමයි පැවැත්ම. සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් අද තියෙනවා, හෙට නැති වෙන්න පුළුවන්. හැබැයි බ්‍රෑන්ඩ් එකක් කියලා කියන්නේ ඒකේ අයිතිකාරයෝ නැති වුණත් ඒ බ්‍රෑන්ඩ් එක සන්නාමය අවුරුදු ගාණක්, කල්ප ගාණක් මිනිස්සු අතරේ රැඳිලා තියෙන දෙයක්. ඊළඟ කාරණාව තමයි විෂන් එක, දැක්ම. සාමාන්‍ය ව්‍යාපාරයක් කියන්නේ ඔයා ගැන හිතන දේ තමයි ව්‍යාපාරයක් තුලින් කරන්නේ. හැබැයි ඔයා නැති වෙලාවට අනිත් අය ඔයා ගැන කියන දේ තමයි සන්නාමයක් කියලා කියන්නේ. මේ කියපු කාරණා ටික ඔක්කොම කම්පෙයාර් කරලා බලන්න ඔයා කරන්නේ ව්‍යාපාරයක්ද නැත්නම් සන්නාමයක්ද කියලා.